සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අදත් ආදරෙන් කතා කියවන්න අහන්න ආව ඔයාලා හැම දෙනාටම මම නිසංසලා රණසිංහ. ඉතින් ඔන්න අරන් ඇවිල්ලා තියෙනවා රෝස පෙති නවකතාවේ 121 වෙනි එපිසෝඩ් එක. ආදරෙන් ආරාධනා කරනවා කතා කියවන්න අහන්න දිගටම එකතු වෙන්න කියලා. ඒ වගේම ආදරෙන් ඉල්ලීමක් කරනවා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා මට සහයෝගයක් දෙන්න කියලා. මොකද ඒක ඔයාලා මට කරන ලොකු උදව්වක්. ඉතින් ලයික් එකක් දාගෙනම කමෙන්ට් එකකුත් දාලා ටිකටම මේ වගේ කතා කියවන්න. ඉතින් මල් හීසර වස්සන හිමිතිරියේ රෝස් ගාඩන් හෝටලේ සුවපහසු කාමරයක සුන්දරත්වයේ පිරීලා මේ හිමිදිරි පාන්දර ජයමංගල ගාථා මැද උඩරට මනාලියකගේ හිස් පළඳනාව තබනවා. දෙවියනේ ඇගේ ලස්සන. අද තූරිගේ ජානේගේ විවාහ මංගල්‍ය සිද්ධ වෙන දවස. අපිට ඉතින් අද වෙඩින් එකට තමයි යන්න තියෙන්නේ. කට්ටිය ලෑස්තිනේ. යමු එහෙනම් වෙඩින් එක පැත්තට. මේ වෙලාවේ පාන්දර තමයි නැකතට මේ වැඩ වෙන්නේ. ලස්සන සුදු රෝස මලක් හරි ලස්සනට දැස් වලින් සිනාසෙනවා. නැකතට නලල් පටිය මේ මොහොතේ යුවතියට පළඳවන්නේ ඇගේ මව වෙනුවට අනිතා මඩුගල්ල. ජයමංගල ගාථා හඬ මැත්තේ ඇගේ හිස් පළඳනාව මෙසේ පැළඳ වූ අනිතා හරි ආදරෙන් තූරිගේ හිස සිප ගත්තා. තූරිගේ දැස් දිලිසෙනවා. ඒ තරම් සුන්දර මනාලියක ලෙස මේ වන විට ඇය සූදානම් වෙලා. මේ අතර ජාන්‍යද එසෙයි. ඔහුත් මුල් ඇඳුම් කට්ටලයකින් සැරසී හරි ගාම්භීර ලෙස සිටිනවා. නමුත් ඔහුට නම් ඉස්පාසුවක් නෑ තම මනාලියව දැක ගන්න. ඔහු කොයි තරම් දුරකථන ඇමතුම් ගන්නට හැදුවත් එයට ඉඩක් දෙන්නේ නෑ ආකෙන්ගෙන්. ආකෙන් කෝල් කරන්න දෙන්නේ නෑ. ඉතින් දෙවනි මනාලයන් ලෙස විරාජ් සමග ජාන්‍යගේ තවත් මිත්‍රයින් දෙදෙනෙක් සූදානම් වෙලා ඉන්නවා මේ වෙනකොට. ඒ වගේම දෙවනි මනමාලියන් ලෙස හිරුනිත් දිල්කිත් සමග ආන්‍යා සූදානම් වී සිටිනවා. තම නැගණිය දෙවනි මනමාලිය ලෙස සැරසෙන නිසාම ඔවුන්ට අවස්ථාව නොලැබෙනවා දෙවනි මනමාලයෙකු වන්නට. ඒ නිසාම ජාන්‍ය ඔහුගේ වෙනත් මිත්‍රයෙක් ඒ සඳහා තෝරාගනු ලැබ තිබෙනවා. මොකද අයියයි නංගී දෙන්න ඉන්න බෑනේ දෙවනි මනමාලයටයි දෙවනි මනමාලිටයි. එහෙම දෙයක්ත් තියෙනවනේ. ඒ හින්දා ඔන්න ඔවුන්ට අවස්ථාව නැති වෙලා. අනිතාද බිමල් මඩුගල්ලද තම දරුවන් වෙත යන්නේ මාරුවෙන් මාරුවට. ඔවුන්ගේ හෝටලයේම කාමර දෙකක මනාල යුවල සූදානම් වෙන නිසාම නැකත් වෙලාවට මේ දෙමව්පියන් දෙදෙනාට හැකි වුණා ඒ අවස්ථාවන් වල රැඳෙන්න. ඉතින් මේ වෙලාවේ ආකෙන් කතා කරනවා බිමල් මඩුගල්ලට තාත්තේ කියලා. එහාට මෙහාට යන අතරමඟම ඉතින් මේ මොහොතේ වටිනා යුරෝපීය ඇඳුම් කට්ටලයකින් සැරසී සිටින ආකෙන් පැමිණියේ බිමල් මඩුගල්ල අසලට. බිමල් මඩුගල්ල අවධානය දුන්න විකසින් ආකෙන්ට ඇයි පුතේ කියලා. තාත්තා පෝරු සෙරමනි වෙලාවවලදී මිස්ටර් සෙනරත්ට කියන්න වැඩිය මව්පිය ගුණ එපා කියලා නංගි අඬයි. මේ වෙලාවේ ආකෙන් මතක් කරන්නේ එහෙම දෙයක්. ඔයාලා දන්නවනේ පෝරුවේ චාරිත්‍ර වෙලාවට කොහොමද මව්පිය වර්ණා ගුණ කියනකොට අඬනවා කවුරුත්. ඉතින් තූරිට එහෙම කිව්වොත් එහෙම ඇය කොයිතරම් අඬයිද. ඒ හින්දා තමයි ආකෙන් මේක මතක් කරන්නේ. මං කිව්වා පුතේ කලින්ම ඒ මොකුත් නෑ. චාරිත්‍ර ටික කරා බැස්සුවා. මේ මොහොතේ ආකෙන් පැමිණ පැවසුවේ පැවසීමට අවශ්‍යම දෙයක්. සියල්ල සූදානම්. උඩරට මනාලියක් ලෙස හැඩ වූ තූරි ඒ කාමරයේම පසෙක තබා තිබූ මවගේත් පියාගේ ඡායාරූපයට දන්න නමා වැන්දා. කෙල්ල ඉතින් අම්මගේ තාත්තගේ ෆොටෝ එකට තමයි මේ වඳින්නේ. එහෙම වැඳලා ගිහලා පෝරුවට නැග්ගහම අර අෂ්ටක කියන කෙනා කියන දේවල් ඇහුනොත් කොහොම අඬයිද? ඒකයි යාකෙන් කලින්ම මතක් කරේ. ඇය බලා සිටියා මොහොතක් ඡායාරූපය දිහා. අනිතා ඉක්මනින් ඇවිල්ලා ඇගේ අවධානය වෙනස් කළා. ඉතින් තූරිට අඬන්නට නම් ඉඩක් ලැබුණේ නෑ. මේ වෙද්දි මනාල යුවලගේ ඡායාරූප ගන්නට අවශ්‍ය නිසාම ඡායාරූප ශිල්පීන් ඔවුන් වෙතට ඇවිල්ලා. ඡායාරූප ශිල්පියා නම් මේ වන විට සියල්ල සැලසුම් කර අවසන්. ජාන්‍යයට නොදැනෙන්න ඔහු පිටුපස ගිය තූරි ඔහුගේ උර මත දකුණත තබනවා. ඉතින් ජාන්‍ය හැරි බලනවා
බලන විටම දකින්නේ තමන් ඉදිරියේ ඉන්න තම මනාලියව. ජාන්යට මේ මොහොතේ තෑස්සල කඳුළු පිරෙන්නේ සතුටට. ඒ තරම් හුරු බුහුටි සුන්දර මනාලියක් වෙලා ඔහුගේ රෝස මල දැන් ඔහු ඉදිරිපිට ඉන්නවා. වදනක් හෝ කතා කරගත නොහැකි වන ජාන්‍ය ඇගේ හිස සිප ගන්නවා. මේ දේවල් හරි අපූරුවට ඡායාරූප ගත වෙනවා. මඩුගල්ල පවුලට අයත් මේ තරු පන්ති හෝටලේ හොඳම උත්සව ශාලාව රෝස මල් වලින්ම අලංකාර වෙලා. මේ සුන්දර මොහොතට පැමිණි නෑදෑ හිත මිතුරන් බලා සිටින්නේ මනාල යුවල උත්සව ශාලාවට එනතුරු. ඉතින් සිද්ධ වෙන්න යන්නේ හරි ලස්සන වැඩක්නේ. ජයසක් පෙර මැත්තේ මනාල යුවල උත්සව ශාලාවට පැමිණ නැකතට පෝරු මස්තකයට ගොඩ වෙනවා. ආශිර්වාද මෑත චාරිත්‍රානුකූලව විවාහය සිදුවන විට මනාලියගේ පසින් සිටින්නේ විජිත මඩුගල්ල සමග ඔහුගේ බිරිඳ. ඒ තමයි ආන්‍යගේ මවයි පියයි දෙදෙනා. සියලු පෝරුර චාරිත්‍ර ඉටු කළ පසු නිත්‍යානුකූලව ජාන්‍යගේ තූරිගෙත් විවාහය ලියාපදිංචි වෙනවා. ඒටත් සියල්ල මෙහිම සූදානම් වෙලා. තූරි දෙසනම් සියලු දෙනාම බලන්නේ නැවත නැවතත් හැරිලා. අද ඒ තරමට ඇය සුන්දරයි. වෙනදට දඟලන ඇය අද බොහෝ තැන්පත්. ඒ වගේම ජාන්‍ය ඔහුද ඒ තරම් අද දින කඩවසම්. මංගල උත්සව ආරම්භ වෙලා. මනාල යුවල සියලු දෙනාගේම ළඟට ගිහිල්ලා මේ වෙලාවේ කතා කරනවා. ඒ වගේම තමයි ඔවුන් බණ්ඩාර මැණික ළඟටත් ගිහිල්ලා වැඳලා කතා කරනවා. ඉතින් බණ්ඩාර මැණික නම් නැවතත් තූරිගේ ගෙලට වටිනා රන් තැල්ලක් පලන්දවනවා. මේ හැම දේම දිහා ආකෙන් බලාගෙන ඉන්නවා පැත්තකට වෙලා. ඉතින් මේ අතර තවත් දෙයක් සිදු වෙනවා. ඒ තමයි ඉඳුවරගේ දැස් ඩිල්කි වෙත රැඳිලා. ඔහු නම් ගොස් කතා කරන අයට ඒත් ඇය නම් ඉඳුවරව වැඩිය ගණන් ගන්නෑ මුලින්. කෙල්ලෝ එහෙමනේ. ඒත් ඉතින් ඉඳුවරගේ හිතනම් මේ වෙතට ඇදෙනවා. මේ වන විට හිරුනිටත් යන්තම් තේරී අවසන් ආකෙන්ගේ බැල්ම. නමුත් ඇය නම් නිකමටවත් ඒ පිළිබඳව හිතන්නත් බයයි. ආරාධ්‍යා වගේම චරිත් පැමිණ මනාල යුවලට කතා කරනවා. ඒ වගේම ආරාධ්‍යා අමතක නම් කරන්නේ නෑ තූරිට ඇගේ සුන්දරත්වය ගැන පවසන්න. ඉතින් ජාන්‍යගේ රෝස මල අද ඒ තරම් සුන්දරයි. ලස්සන රෝස මලක් වෙලා. මොන තරම් සතුටක් ඔහුට ඇද්ද. අයියේ මේ තරම් මල් කියලා තූරි අහනවා හොරෙන්. ෆාම් එකෙන් තව පිටුනුත් ගත්තා. ජාන්‍ය කියනවා මුළු හෝල් එකම රෝස මල් සුවඳයි කියලා තූරි කියන්නේ හෙමින්. අද ඔයත් හරි ලස්සනයි රෝස මල. කාටත් නොඇසෙන ලෙස දෙදෙනා කතාව. අනීතනම් මේ සියලු වැඩ මැත්තේ හැබැයි හිරුනිගේ අම්මා එක්කත් කතාවට වැටිලා ඉන්නවා. මොකද අනීතගේ හිතේ තියෙනවා යම් දෙයක්. ඒ හිරුනි ගැන. ඒ හින්දම තමයි ඇය කතා කරන්නේ හිරුනිගේ අම්මත් එක්ක. ඒ විතරක් නෙවෙයි. සකුන්තලා ඉන්නේ සිනහවකින් මූණ පුරාම ඇඳගෙන. මඩුගල්ල නිවසේ සේවකයන් වුණ එමලින් නන්දා සමග ඉන්ද්‍රාණිත් ඇවිල්ලා. රාජානම් මේ වෙන විට ජාන්‍යගේ මිත්‍රයන් මැදට වැටිලා මදක් මත් වෙලා ඉන්නවා. ඉතින් ඔයාලටත් මේ වෙලාවේ වෙඩින් එකේ විස්තර කියන්න ඕනි හින්දාම මම ඒ විස්තර අරගෙන ආවා. නැත්තම් මට හිතෙනවා ඒක අඩුපාඩුවක් වෙයි කියලා. ඒ හින්දායි මම මේ විදිහට වෙඩින් එකේ විස්තර අරගෙන ආවේ. කාලය ගෙවෙනවා. මනාල යුවල පිටත් වෙන මොහොත ලං වෙනවා. ඉතින් තූරි අසලට පැමිණි ආකෙන් ඇගේ අත් දෙකෙන්ම අල්ලගෙන තම සහෝදරයාට බාර දෙන්නේ සහෝදර ප්‍රේමයෙන්. මගේ නංගි අද ඉඳන් ඔයාට බාරයි අයියේ. ආකෙන් එහෙම කියනවා. ඉතින් ආකෙන් ඒ තරම් හරි ආදරේ තූරිට සහෝදරියක් විදිහට. ඉතින් සමහර විට ජාන්‍ය ඉස්සර නොවුණා නම් ආකෙන් ඉස්සර වෙන්න තිබුණා. ඒත් ඉතින් ජාන්‍ය ඉස්සර වුණානේ. ආකෙන් පවසන්නේ සතුටු සිනාමුසු මුහුණින්. පිටත් වෙන මොහොත එළඹෙන විට මනාල යුවල උදෑසන සිටම ඇඳ සිටි ඇඳුම් මාරු කරලා අලංකාර වෙනත් ඇඳුම් වලට මාරු වෙලා. තූරි නම් මේවර රතු රෝස මලක් වගේ. ජාන්‍ය වටිනා කළු පැහැති යුරෝපීය ඇඳුම් කට්ටලයකින් සැරසිලා. ඉතින් රතුයි කළුයි ඇඳලා තමයි දෙන්නා පිටත් වෙන්න හදන්නේ. ඔන්න ඔවුන්ට අයත් මේ හෝටලෙන්.
සියලු දෙනාගේ ආශිර්වාද මැද ජාන්‍යත් ඌරේ තම ජීවිතයේ අලුත් කඩඉමක් ආරම්භ කිරීමට දියතලාවේ ඔවුන්ගේ හෝටලෙන් නික්මී යන්නට යන්නේ සුන්දර නුවරඑළිය පැත්තට. ඉතින් මේ වන විට දෙදෙනාව පිළිගන්න සුන්දර නුවරඑළියෙත් මනස්කාන්ත හෝටලයක් බලාගෙන ඉන්නවා. මොකද මේ හෝටල් ශේෂ්ත්‍රයේ ඉන්න අයනේ බොහෝ අය අඳුරනවා. ඉතින් ඒ හින්දම ඔවුන්ට විශේෂ සැලකිල්ලක් තියෙනවා. මනාල යුවළ පිටත්ව ගිය පසු ආකේන් උත්සව ශාලාවේ ඉදිරිපස පඩිපෙළ මතම ඉඳගන්නේ අනීතත් හැරිලා තම පුත්‍රයා දිහා මේ මොකද මේ කියලා බලති. ඇයි පුතේ කියලා අහනවා අනීතා. නෑ අම්මා මහන්සියි කියලා ආකේන් කියනවා. ආකේන් එසේ පවසන්නේ ඇඳගෙන හිටපු කෝට් කබායත් ගලවලා ගන්න ගමන්. මොකද ආකේන් තමයි මේ වෙඩින් එකේ බොහෝ දේවල් ගැන හොයා බලලා කෙරුවේ. ආකෙන් අය මොකද මේ වෙලාවෙ එතනට ආපු හිරුනිත් අහනවා ආකෙන්ගෙන්. නෑ නිකම් නංගි මහන්සි. මට හරියට දැනෙන්නේ මගේ දරුවෙක් බන්දලා දුන්නා වගේ කියලා මේ වෙලාවේ ආකෙන් කියනකොට තූරි හරි වාසනාවන්තයි අයියා. ඔයා වගේ සහෝදරයෙක් ලැබෙන්න. හිරුනි එහෙම කියනවා. ඉතින් ඇත්තටම ආකේන්ට දැනෙන්නේ එහෙම තමයි. ඒ හින්දා තමයි ඔහු මේ විදිහට හිරුනිට කියන්නේ. මේ මොහොතේ හිරුනි ආකේන් අසලට පැමිණ කතා කළේ ඔහුගේ මුහුණේ ඒ වෙනස දැකලා. ඇත්තෙන්ම ආකේන්ට වෙහෙසයි. ඔහුට දැනෙන්නෙම තම දියණිය විවාහ කර දුන්නා වැනි හැඟීමක්. ඉතින් මේ කතා මැද්දට ඔන්න තවත් කෙනෙක් ආවා. ඒ තමයි දිල්කී. ඇය ආවේ නිකන් නෙවෙයි කෝ ආන්‍යා කියලා අහගෙන. මොකද මේ වෙද්දි ආන්‍යා පේන්නේ නැහැ. ඔච්චර දඟකාරකම් කරන කෙල්ල පේන්නේ නැහැ. ඇත්තටම ආන්‍යා කෝ? ආන්‍යා ගියා එයාගේ බොයි එක්ක කපල් එක ඇරලවන්න. එහෙම කියනවා හිරුනි. කපල් සේරම ගියා. අපි සිංගල් නිසා නතර වුණා. ඉතින් දිල්කී පැමිණ ආන්‍යා ගැන විමසති. ඒ වෙතට පැමිණේ වෙන කවුරුත් නෙවෙයි ඉඳුවර. නැවත පිරිස ශාලාව වෙතට ඇතුල් වුණේ නිවෙස් බලා යාමට සූදානම් වීමට. ඉතින් ඉඳුවර නිසා දිල්කී මදක් නතර වුණා. ඒ අසල ඉතින් බලමු ඊළඟට මොන වගේ දෙයක් සිද්ධ වෙයිද කියලා. ආදරෙන් ආරාධනා කරනවා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා මට සහයෝගයක් දෙන්න කියලා. ඒ වගේම බොහොම ස්තුතියි බොහොම පිම් කියලා කියනවා මට ආශිර්වාද කරපු ඔයාලා හැම දෙනාටම. තාම යන්තම් අසනීප ගතිය තියෙනවා සෙම වැඩි හොඳටම. ඉතින් ඒකත් ඉක්මනින් සුව වෙයි. එතකන් මගේ හඬේ තියෙන මේ වෙනස්කමට සමාව ඉල්ලනවා. ඉක්මනින් සනීප වෙයි මම. ඉතින් තවත් කොටසක් අරන් ඉක්මනින් මෙන්න. මම ඉසංසලා රණසිංහ.